දවසේ මොන වෙලාවද කියලා මේ පාර මේ වගේ තමයි තියෙන්නේ. හැබැයි ඩොංබීම තහනම්, ගල්වීම තහනම්, පට්ටිපොල් යන මාර්ගයේ පෙරවරු 6 ඉඳන් පෙරවරු 4 වෙනකම් බයික් දෙකක් කැඩිලා තියෙනවා. මෙතන පොඩි ගැරේජ්ජයක් දැම්ම පැනියා. බයික් වල ඉවර මේක අඳුබඩු මෙහෙම අරගෙන good morning හැමෝටම. අපි ඊයේ රෑ නුවරඑළියෙන් මෙතන අපි ඉන්නවා. එතන මේ ලස්සන තැනක් කොටේජ් එකක් සෙලිස් කොටේජ් කියලා තියෙන්නේ. ඉතින් තන ඇත්තට හොඳයි. ඊයේ අපි ඇබඩිනල්ල ගිහිල්ලා ලක්ෂපාන ගිහිල්ලා ඉතින් ටිකක් රෑ වුණා. රෑ වෙලා අපි කෙලිම මෙතනට ආවා. ඉතින් එතනින් දැන් අපි රෑ ඉඳලා දැන් උදේ අපි බලාපොරොත්තු වෙනවා මෙතනින් නුවරඑළිය ඉඳන් බොරලන්දට ගිහිල්ලා බොරලන්ද ඔහිය පාර හරහා හොටල් ප්ලේස් ගිහිල්ලා එතනින් පට්ටිපොළම වේල ওই පාරේ පොඩ්ඩක් පටයක් ගහන්න. අපි ගිහිල්ලා බලමු එන ඉස්සරහට ගමු. හෙලෝ. ඉතින් අපි දැන් ඉන්නේ බොරලන්ද ටවුන් එකේ. අපි දැන් යන්න හදන්නේ මෙතන ඉඳන් ඔහිය හරහා හෝටල් ප්ලේස් වලට ඉතින් පට්ටිපොළ පැත්තට යන්න තමයි හදන්නේ. ඉතින් බොරලන්ද ටවුන් එකේ ඉඳන් මේ තියෙන ටවුන් එකේ රවුන්ඩ් බවුඩ් එක මෙතනින් ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය කියලා අතන බෝඩ් එකක් තියෙනවා. ඒ බෝඩ් එක ළඟින් උඩහට පාරක් තියෙනවා. එතනින් තමයි යන්න ඕනේ. මම දැන් ඉන්නේ බොරලන්දේ ඉඳන් ඔහිය හරහා හෝටල් ප්ලේස් වලට යන පාරේ. ඇත්තටම අපි මේ පාර තෝරගත්තේ මේක පුදුම තරම් ලස්සන පාරක්. හැබැයි මේක පාරේ ගොඩක්ම ලස්සන බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් උදේ 10ට කලින් වගේ උදේ වරුවක එහෙම නැත්නම් වැහිබර කාලගුණයක් එක්ක තියෙන වෙලාවක ගියොත් තමයි මේ පාරේ ඇත්තම ලස්සන බලා ගන්න පුළුවන්. නමුත් දවසේ කොයි වෙලාවෙ ගියත් මේ පාර හරිම අඳුරුයි. ටිකක් යම් තාක් දුරට අద్భుත ගතියකුත් තියෙනවා. ඉතින් ඇත්තටම මේක මාර ලස්සනයි. මුළු වටේම ගස් වලින් වට වෙලා තියෙන්නේ. ඉතින් දවස පුරාම පොඩි අඳුරු ගතියක් තියෙනවා. අපි යමු තව ඉස්සරහට ගිහිල්ලා කතා කරමු වැඩිපුර විස්තර. පාර යන ගමන් ඉන්නේ. මේ පාර හරිම ලස්සන පාරක්. දවසේ මොන වෙලාවකද කියත් මේ පාර මේ වගේ තමයි තියෙන්නේ. හැබැයි උදේම සාමාන්‍යයෙන් උදේ 10ට වගේ 10ට කලින් වගේ ගියා නම් මේ පාර පුදුම ලස්සනයි. මේ පාර තනිකර මීදුමෙන් ඇහෙනවා. හරියට මාරම ලස්සනයි. දැන් වෙලාව 40ට වගේ දැන්. ඉතින් මේ වෙලාවටත් මෙහෙම හරියට කළුවරයි ලොකු අවුවක් නැහැ. තියෙනවා. ඉතින් මේ මොකද මේක මේ වටේම ගස් තියෙන. ඉතින් ගස් වලින් ඇහිලා මෙතන හේවණයි අවුව වැඩි වෙන්නේ නැහැ. ඉතින් දවස පුරා මේ වගේ තමයි තියෙන්නේ. ගොඩක්ම ලස්සනයි. ඉතින් අර මීදුමෙන් වැහුණ වෙලාවට අපි එද්දි ටිකක් දවල් වුණා. ඒක නිසා දැන් මීදුම ගිහිල්ලා ඒ වුණාට සාමාන්‍යයෙන් වෙහිබර කාලගුණයක් වගේ આવොත් මීදුම ගතියක් එන්න පුළුවන්. මේ පාර දිගටම මෙහෙම තමයි. ඉතින් මාර පුදුම ලස්සනක් තියෙන්නේ. අපි දැන් මෙහෙම යන්නේ හෝටල් ප්ලේස් වලට. හෝටල් ප්ලේස් වලට ගිහිල්ලා එතනින් පට්ටිපොළට යන්න තමයි බලාපොරොත්තු. පට්ටිපොළෙන් අඹේවල හරහා ආයෙත් නුවරඑළියට ගිහිල්ලා යන්න තමයි. ඉතින් ඔය යන අතරමඟ තියෙන දැන් බලලා කරලා යනවා.
අපි මේ පාර දිගේ දැන් කිලෝමීටර් 9ක විතර දුරක් ආවා. මෙතනින් ඉස්සරහට අපිට හම්බ වෙනවා ඔහිය රේල්වේ ස්ටේෂන් එක. ඉතින් ස්ටේෂන් එක කියපු ගමන් මට ඈතින් ඇහෙන කෝච්චියක් එන සද්දයක්. අපි ස්ටේෂන් එක ළඟට ගිහිල්ලා බලමු අපිට කෝච්චිය බලා ගන්න පුළුවන් වේද කියලා. ඉතින් පාරේ යද්දි අම්මට තවත් තැනක් තමයි මේ නිකන් පරණ නිකන් මොකක්ද දන්නේ නැහැ. පරණ ගෙදරක් වගේ මොකක් හරි හදපු තැනක්. නිකන් පොඩ ලස්සනයි ගිහලා බලමු එතන. යා ෆොටෝස් ගන්න වගේ පොඩ ලස්සනයි. අයියෝ ඉතින් පේවන අපේ යක්ක පුතුන්ගේ වැඩ නේ අද කාලා බීලා එතන දාලා ගිහලා වතුර බෝතල් වල ඉතින් මේක ඇතුළ බලන්නකෝ ඉතින් ඕන්න අපේ යක්ක පුතුන්ගේ වැඩ එනවනේ සුදාම්මිලයි සුදු තාත්තිලයි ලස්සනට මේක පාට කරලා ඉතින් කොහොමද දෙයක් කරන්නේ මුන් යන ඇනේද විනාශ කරනවා මුන්ට තැනක් පේන්න බෑ අයියෝ මන්ද වැඩක් නැහැ කතා කරලා ඉතින් මේ දේවල් බලන්න එනවා නම් මේ පරිසරයේ රසන විඳින්න දෙනවා නම් දැන් මේක පරිසර ගණක් නෙමෙයි වුණත් ඉතින් තමන්ගේ තැනක් නෙමෙයි ඉතින් මේක විනාශ කරන්න එපා කියලා මම කියන්නේ
ආවනම් ඉතින් තියෙන සුන්දරත්වය බලන්න ගන්න ඕනේ. අපි කට්ටිය පල්ලෙහාට වෙලා ඉන්නවා. ඉතින් හෝටන් ප්ලේන්ස් වලට යන පාරේ අපි අර පැත්තෙන් ඉඳන් ආවේ. අරහෙට හෝටන් ප්ලේන්ස් වලට යන්නේ. ඉතින් මේ යන පාරේ හම්බ යනකොට හම්බ වෙනවා මෙන්න මේ පාර. ඉතින් මේ පාර තමයි යකාගේ පඩිපෙළට යන පාර. ඒ කියන්නේ යකාගේ පඩිපෙළ කළු පහනට යන පාර මේ තියෙන්නේ. ඉතින් මේ පාරේ කියන්නේ ඇඩ්වෙන්චර් රයිඩ් එකක් මේ පාරේ යනවා කියන එක. ඕෆ් රෝඩ් එකක් තියෙන්නේ. ඉතින් අද අපිට යන්න වෙලාවක් නැහැ. අපි වෙන දවසක ওই පාරේ යමු. අද මෙහෙම අපි කෙලින්ම හෝටන් ප්ලේස් පැත්තට යනවා. ඔයගොල්ලෝ කවුරු හරි යකාගේ පඩිපෙළෙන් කළු පහනට වගේ යනවා නම් මේ පාරේ යන්න පුළුවන්. ඒ වගේ මේ පාරේ යනවා නම් ඕෆ් රෝඩ් ගමනකට සූදානම් වෙලා යන්න. අපි යමු ඉස්සරහට. දැන් අපිට මේ පාරේ යන්න වෙලාවක් නැති නිසා. ඉතින් ඔයගොල්ලෝ ඔහි ඉඳන් හෝටන් ප්ලේස් වල යනකොට ඔයගොල්ලෝ මේ පාර හොයාගන්න ලීසි මෙතන මේ තොටුපළ කන්ද සංරක්ෂිත වනාන්තරය කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. එතනින්ම පල්ලෙහාට තියෙන පාර තමයි. අපි යමු ඉස්සරහට. ඉතින් අපිට පට්ටි පොල්ටත් මේ පාරෙන් තමයි යන්න තියෙන්නේ මං හිතන්නේ. ඉතින් මෙතනින් ටිකට් ගන්නද? ඔව් මේ පාර යනවනම් ටිකට් ගන්න ඕනේ කොහොමද? කීයද? දන්නේ නැහැ. පාරට ටිකට් ගන්න. ඒ කියන්නේ මේ පාරේ යන්න පුළුවන් උදේ 6 ඉඳන් හවස 5 වෙනකන්. කුණු කසල දැමීම තහනම්. දුම් වීම තහනම්, ගිනිජල් වීම තහනම්. අශබ්ද වසනල්ලිය සතුට ආහාර දීමකින් වැඩි දැවීම. ඩ්‍රෝන් යාන යවීම, ඩ්‍රෝන් යවන්න බෑ. පාවතිකරුවන්, සොරතල් සතුන්, මත්පැන් වීම, පිහිවීම, ගොන් විදුලි යන්ත්‍ර ක්‍රියාත්මක. ඉතින් මේ පාරෙන් යනවා නම් ටිකට් එකක් ගන්න ඕනේ. බලමු. තින්නේ අපි පට්ටිපොළට යන්නේ හදන්නේ. ඉතින් ඔහි ඉඳන් පට්ටිපොළට යන මාර්ගයේ පෙරවරු 6 ඉඳන් පෙරවරු 4 වෙනකම් තමයි ඇතුල් වෙන්න විවෘත වෙලා තින්නේ. අපි බලමු ටිකට් ප්‍රයිස් 150යි. 150යි. මම ඔයාලට 22000ක් මට දුන්නේ. මම 120ක් දුන්නානේ. ඔව්. එතකොට 22000න් සර්විස් චාර්ජ් 400ක් වෙනවා. සර්විස් 110ට වැට් එකද? අර අතපැත්ත දෙන්න ඕනද? මේ අර පැත්තට දෙන්න. මම ප්‍රනීත් ප්‍රේමරත්න. ගම ගම්පා. ෆෝන් නම්බර එක, ID නම්බර එක, වාහන නම්බර එක. යා කාර්ද මේ ටිකට් එක පරිස්සමෙන් තියාගන්න පුළුවන්. ඒ තියාගන්න. දක්ෂ දෙන්න එපා. මේක දාපන් දෙන්න.
කියන්න එපා. ඔව් මොන වෙලා ඉන්නවද නේද? එකක් ගන්න වීඩියෝ එකට. මේක ඩබල් ස්ටෑන්ඩ් එක ගහ. නියුටරල් කරලා තියෙන. මෙහෙම දාන්න දන්නේ. චේන් එක බුරුලන් දන්නේ නැහැ කියන. නියුටල් නෙමෙයි බා. නියුටරල් තමයි. ඉන්න තරම් තිබ්බනේ ඕක දුන්නේ තියෙන්නේ. හරියට. හරි නියුටල්. අතේ අපි මේ චේන් එක ඇඩ්ජස්ට් කරමු. යතුරු එක දාගන්න නැහැ ඉතින්. දැන් බෑග් එකට මොකද කරන්නේ? උඹ මුගේ බෑග් එක දාගෙන උඹේ බෑග් එක මුඩ තියා. ඉතින් මේකේ උඹ එනවනේ. උඹ මගේ බෑග් එක දාගන්නේ. ඉවරේ. පවර් බෑග් එකේ එන්න කොහොමද ස්කැනර් එක දාගෙන නැහැ නේ ඕනේ. මේ ඕකේ ටූල් කිට් එක තියෙනවද? මම මේ ලෝඩ් එක ඩිස් කරා. මේක තද කරන්න ඕනද? ඔව් මේ මෙතන 12 යතුරයි ස්පැනර් එකයි මම අරගත්තා. දැන් අපි එන්ජින් එකේ ස්ටාර්ට් එකේ ගියාම අපි ෆස්ට් එකට දැම්ම ෆස්ට් එකේ යන්නේ ඒකෙන් විතරයි නේ යන්නේ. ඒකේ කන්ට්‍රෝල්. දැන් අරකේ දැන් බෑවුමත් එක්ක ඒ බයික් එකට ඕන විදිහ තමයි නියුටල් දෙමම බයික් එකට ඕන විදිහ තමයි පල්ලම යන්නේ. දැන් පරි වෙලාවත් බ්‍රේක් තුන හරි ලූස් වුණොත් එහෙම කඩාගෙන පිටගෙන යනවා. ෆස්ට් එකේ වගේ යනකොට බ්‍රේක් නැතුව ගියත් ෆස්ට් එකේ දෙකින්ම තමයි දෙන්නේ. ඉතින් ඉහට වේගය වැඩි වෙන්නේ නැහැ නේ. ඔව් ඔව්. කල්ලන් වල මේක යන්න බෑ කියන්නේ. මට කවුරුහරි කිව්වම බ්‍රේක් වැදින්නේ නැති සීන් එකකුත් තියෙනවා කියලා බයික් වලට දන්නේ නැහැ. මම ෆස්ට් එකේ තියෙන හින්දා මෙහෙම මොනවා නැතත් ගියත් උඩරිම වේගෙ මෙහෙම යන්නේ. ෆස්ට් එකේ යන වේගෙනේ. දැන් මේක නියුටල් කරන් ගියොත් කඩාගෙන ඉතින් පස්ස ගා වේගෙන් යනවා. අරු ඉන්නවද බලන්න මෙතන. කොල්ලෝ බරටම වැඩ බයික් දෙකක් කැඩිලා තියෙනවා. මෙතන පොඩි ගෑරේජ් එකක් දැම්ම පැනියා. බයික් වල එනකොට මේ වගේ අඬබඩු ඔක්කොම අරගෙන ඉන්නේ. මේ පොඩි කොට කරගමුද? පොඩි ඉඩක් බලලා ගෑරේජ් එකක් දාගෙන තියෙන මෙතන. පුරුකේ ගලවන්නද මේ කැල්ල නෑ. අර පොඩියක් කොහොමද බං ඔයාලා ආවේ ඔහිය පැත්තෙන්ද? ඔව්. කොහෙන්ද දෙන්නේ? අපි වෙන වටයක් ගාලා ඊරෑ නුවරඑළියට ගියා. ඔහිය මේ මොකක් බොරලන්ද පාරනේ? බොරලන්ද රැවිලා ඔය පාරේ දැන් පට්ටි වලට යන්නේ. ඒකේ න්යාය හිටපු දාන්න. ඔව් පට්ටි වලට ගිහිල්ලා අඹේ වෙලා හර ආයි නුවරඑළියට යනවා. දක්ෂයා උඹ ID එකක් ගත්තද? ID හිටපු රූම් එකට ID එක ගම්පා. ඔක්කොමල ගම්පහද? නෑ ගොඩක් අය ගම්පා මං අතුරු ඉරි. හරි ගොඩ දාගත්තා. උඹ හමාරට උඹ ඔන්න යනවා තිබ්බත් හරියද? අයියෝ අපා හයටනේ එන්න තියෙන්නේ. මේ
උගේ බයික් එක වෙනම මාන්දේ කොණ්ඩේ හදනවා. හරි හරි ඉතින් දැන් ඔක්කොම වැඩ කරන්න බෑ. දැන් කොණ්ඩේ යනවා. අපි හෝටන් ප්ලේන්ස් වල ඉඳන් දැන් ආවා පට්ටිපොලට. ඉතින් මේ පිටිපස්සෙන් තියෙන්නේ පට්ටිපොල ස්ටේෂන් එක. මේ පාරෙන් ඔතනින් උඩ තියෙන පට්ටිපොල ස්ටේෂන් එක. මේ පැත්තෙන් නම් තමයි අපි හෝටන් ප්ලේන්ස් වල ඉඳන් ආවේ. ඉතින් පොඩි පොඩි අකරතැබ්බි ටිකක් වුණා, අකරතැබ්බයක් වුණා හෝටල් ප්ලේස් වල ඉඳන් යනකොට. අපි දැන් ඉන්නේ මෙතන සමාජ ජාලාවල ගොඩක් ප්‍රසිද්ධ වුණ ස්ථානයක් බෙදට. නමක් නම් මම දන්නේ නැහැ හරියටම කියන්න. කට්ටිය මොකද්ද? මිනෝස් වෙට්ලෑන්ඩ්. මිනෝස් වෙට්ලෑන්ඩ්. අපි මේකට මේ නම දෙන අපි මේ Google Maps එකේ අප්ඩේට් කරමු මිනෝස් වෙට්ලෑන්ඩ් කියලා. මේ කට්ටිය අර ෆොටෝස් එහෙම ගන්න ගොඩක් ප්‍රසිද්ධ වුණ තැනක්. මේක වෙන වැඩි හොයාගන්න නෑ. මේ ඔයගොල්ලෝ ලේසි මෙතන පට්ටිපොල ස්ටේෂන් එක ළඟින් ආවම මෙතන හොයාගන්න පුළුවන්. අර ඔය ගස් ටික තියෙන ඇලපාරත් එක්ක. මේ මගේ බයික් එකේ යතුරු ගත්තේ නෑ පොඩ්ඩක් ඉඳලා. මේ යතුරු වැඩේ නම් හරියන්නේ අමතක වෙනවා. නෑ එච්චර මඩේලා නෑ නේ. ලස්සන තියනවා ඉතින්. මේක මේ ස්වභාවික ඇලක් නෙමෙයි. ඔය කුට්ටැලේ ආව් නෑ මේ ඇල ස්වභාවික ඇලක් නෙමෙයි. මේක මේ වතුර ගන්න හදපු එකක්. අර උඩ මෝටරේ. මේ හැබැයි මේ ගස් නම් නැමිලා තින්නේ ඇයි කියලා මන් දන්නේ නැහැ. බන් නමලයි. නමලා? දන්නේ නැහැ කියනම ඇත්තටම අදහසක් නැහැ මොකද කියලා. ඔයාලට මේ මගේ ඉස්සරහින් බලා ගන්න පුළුවන් ඉන්නේ අඹේවිල තියෙන වින් ටර්බයින්. මේ දෙපැත්තම තියෙන්නේ අඹේවිල ෆාම් එක. ඉතින් බලන්න මේ පරිසරය කොච්චර සුන්දරයිද කියලා. දැන් ටික ටික රෑබෝ වේගෙනත් එන්නේ. ඒක නිසා මම මෙතනින් අපේ වීඩියෝ එක අවසන් කරන්නම්. ඉතින් ඊට කලින් ඔයගොල්ලෝ මේ අඹේවිල තියෙන සුන්දරත්වය පොඩ්ඩක් විඳින්නකෝ. එහෙනම් ආයෙමත් ලැබුණ සතියේ තවත් ලස්සන දවසක සොඳුරු චාරිකාවක් ඔයගලම හම්බ වෙන්නේ නම්